ඔබ රැකියාවක් කරන ළඟදීම විවාහ වූ එහෙම නැත්නම් මෑතකදී විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක්ද? එහෙනම් මේ වීඩියෝ එක මිස් කරගන්න නැතුව අනිවාර්යෙන් බලන්න. මොකද විවාහය නිසාම ඔබට ලැබෙන සුවිශේෂී EPF වරප්‍රසාද ගැනයි අපි මේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් කාන්තාවකට EPF මුදල් ලබා ගන්න වයස අවුරුදු 50 වෙන්න ඕනේ. හැබැයි විවාහය මත පදනම් කරගෙන කාන්තාවකට වයස අවුරුදු 50ට කලින් Tamanට හිමි EPF අරමුදලේ ඇති මුදල් ලබා ගන්න නීතිමය පසුබිමක් සකස් කරලා තියෙනවා. හැබැයි මේකට බලපාන ප්‍රධාන කොන්දේසි දෙකක් තියෙනවා. පළවෙනි එක ඔබ සේවයෙන් අයින් වෙලා මාස 3ක් ඇතුළත ඔබගේ මැරේජ් එක රෙජිස්ටර් කරන්න ඕනේ. දෙවැනි ක්‍රමය තමයි ඔබ විවාහ වෙලා වසර 5ක් ඇතුළත සේවයෙන් අයින් වෙන්න ඕනේ. මේ අවස්ථා දෙකෙන් එකකදී ඔයාට පුළුවන් කම්කරු කාර්යාලයට ගිහිල්ලා K ෆෝම් එක ෆිල් කරලා ඔයාගේ විවාහ සහතිකය ඉදිරිපත් කරලා මේ අදාළ මුදල් සඳහා හිමිකම් කියන්න. ගොඩක් දෙනෙක් මේ වටිනා අවස්ථාව ගැන දන්නේ නැතුව තමන්ගේ සල්ලි අතහැර ගන්නවා. ඒ නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෝ සහෝදරයෝ එක්ක ෂෙයා කරන්න. HR සහ රැකියා ශිෂ්‍ය මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න මාව ෆලෝ කරන්න.